ටස් එකේවා ඉතින් හොඳ රිසල්ට්ස් කිව්වා. දිස්ත්‍රික් 6 11 වගේ රිසල්ට්ස් දැන් කිව්වා. දිස්ත්‍රික් රෑන්ක්ස් වලින් මේ විශේෂ පුද්ගලයෙක් හම්බුණා ටිකක් නෙමෙයි. මේ මට හොඳට මතකයි මේ ඉස්සරහ පොලිමද හිටියේ. මෙතන හිටියේ නේ. හොඳ තැනක් ඔතන හරිද? මට හොඳට මතකයි මට නෝට් මේ මෙතන ඉඳලා තියෙන්නේ. මේ එයා නැති හින්දා මෙතන හිස්තැනක් තියෙනවා නේ. 24 පන්තියේ මේ ෆස්ට් අයි එකේ මේ තර්ඩ් එක ඉතින් හරි ටිකක් කියන්න කතන්දරයක් තියෙනවා එයාට. තර්ඩ් එක ෆස්ට් එකේ PCS ABC පොඩින ෆිසික්ස් වලින් යන්කෝ. CCS හරි. 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 AAA දිස්ත්‍රික් රෑන්ක් එක 23 හොඳ රෑන්ක් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මම මේ එන ළමයින්ගෙන් කතා කරවන්නේ ඒගොල්ලෝ අතර කියන්න කතන්දරයක් තියෙනවා නම් يعني මම අනිවාර්යෙන් කතා කරනවා කියන්න කතන්දරයක් තියෙනවා නම් බාන්න මේ අහන්න කතන්දරයක් තියෙයි මේ කතන්දරය ඇතුලේ. මොකද දැන් මම එදා මීටින් එකේදී F3 වගේ F3 ඉඳලා AAB වලට ගියපු ළමයි කතා කරා. එතකොට මධ්‍යම මට්ටමේ ළමයි සඳහා එදා කතා කරන්න දුන්නේ නැහනේ. අපි යට මට්ටම ඉඳන් උඩ මට්ටම කතා කරා එදා. ඒ වගේ ඒවා තමයි දෙකක් කතා කරේ. මේ තියෙන්නේ මධ්‍යම මට්ටම නෙමෙයි මේක නම් යට මට්ටම. යට මට්ටම මධ්‍යම මට්ටම උඩ මට්ටම. තුනේම ඉඳලා තියෙනවා. හරි. මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න බලන්න කල්පනා කරලා බලලා. හරි එහෙනම් මේ හැමෝගෙම අවසරයි සර්ගෙනුත් අවසරයි සය කාර්ය මණ්ඩලෙන් හරිද මේ පේනවනේ මේ කෙලවෙච්ච එක්කනේ මට මේක මේ අවුරුද්දට කැම්පස් ආවේ නැහැ. ඒ කියන්නේ මේක කැම්පස් දාන්න ගියා ඉස්කෝලේ. එකෙක් ඇහුවා උඹත් එනවද කැම්පස් දාන්න කියලා. හරිද? ඊට පස්සේ ඉතින් මේ නම් කියන්න ඕනේ. ඒ කියන්නේ අර ලොකු පහරක් ඒකත් හරිද? මේක දැම්මා මේ හරි. බය. හරිද? මේ ඔව් ඊට පස්සේ දැම්මා ආවේ නැහැ. ඊට පස්සේ මම තීරණය කරා මම අම්මෙන් ඇහුවා එක්සෑම් එක අවසන් කෙමිස්ට්‍රිනේ තියෙන්නේ අම්මෙන් ඇහුවා අම්මේ මේ අය පාරක් කරන්නද කියලා. ඊට සම්මම කිව්වා හරි පුතේ අය පාර මේ පාර ලිව්වේ නැහැ කියලා හිතාගෙන අය කරන්න කියලා කිව්වා. ඒක මං හිතන්නේ මෙහෙමයි. අර දෙමව්පියෙක්ගේ දෙන්න පුළුවන් ලොකු වැඩ මේ ලොකු අර දෙකට කියන්නේ නම් පවර් එකක් වගේ මට ඒ කියන්නේ අම්මගෙන් අවුලක් නැහැ. ඒ කියන්නේ ගෙදරින් මුදල් දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මම පටන් ගත්ත දෙවෙනි පාර කරන්න පළවෙනි පාරේදී හොස්ටල් එකේ මම දැනගත්තා මම මේකේ ඉද්දි මම වල වැස්සා. හරිද? වල වැස්සනේ මතකයි. හරිද? මේ අපිත් එක්ක කොල්ලෙක් හරිද? එතකොට මේ වල වැස්සා වැඩ කරන්න අමාරුයි. ඔයා කියන්නේ බයෝ පේපරේට දවස් 5ක් කලින් තියලා මම ඒතව කොල්ල දෙන්නෙක් ඉල්ලා රැට කන්න කෑම ගෙනාවා. හරිද? ඒ කියන්නේ ඒ තරම් මේ එක්සෑම් පීඩනයක් නැහැ. අර අමිල සර්ගේ අර නෝගනික් සෙමිනාර් එක බල ඕනවා කල්පනා කරේ. ඉතින් කිසි අවබෝධයක් නැතුව මේක ගිහින් ලිව්වා. හරිද? හැබැයි පට්ට කට්ටක් කාලා කොහොම හරි මම බැලුවා. ආයේ හොස්ටල් යන්නේ නැහැ. මගෙත් එක්ක හිටපු හොල්ලෝ චිකන් ෂයි කරා. එයාලා හොස්ටල් හිටියා. මං තීරණය කරා හොස්ටල් යන්නේ නැහැ. මං අම්මට ගම ගෙදර යන්නම් කියලා. ඊට පස්සේ අම්මා මුල් කාලයක් ගියා. ගෙවල් තියෙන ටිකක් දුර. ගල්නෑවේ පැය 3ක් වගේ යනවා මේ මෙහෙට එන්න. ඉස්කෝලාවේ මෙහාට. හරිද? එතකොට මේ ශික්ෂණේ මං තියන්න ගත්තේ. ඊට පස්සේ ගියා බෝඩිමකට. බෝඩිමේ ප්ලෑන් කරා කොහොම හරි රිසල්ට් එක ගිය පාරට වැඩි කරගන්නවා කියලා. හැබැයි ටාගට් එකේ මෙඩිසින් යන්නමයි. හරිද? මම ලිව්වා කෙමිස්ට්‍රි එකක් ආවා. මේ ෆිසික්ස් වලට මම පොඩ්ඩක් මේ C ආවට ෆිසික්ස් වල මුල් කාලයෙන් පොඩ්ඩක් දුර්වලයි. ඒ කියන්නේ තියරි තේරෙනවා මට පොඩ්ඩක් අර තියරි අර මේ අමතක වෙන සීන් නැති නේ ඉක්මනට සමීකරණ මතක ඉන්නේ නැහැ. ඒ හින්දා ෆිසික්ස් එක පොඩ්ඩක් කියලා මම හිතුවේ ෆිසික්ස් SA කියලා. හැබැයි ඒක C එකක් ආවා. අනිත් එක තමයි මෙන්න එනේ S එක බයෝ. හරිද? සාමාන්‍ය සිවිල් ළමයට එනම අමාරු වැඩක්. ඔය ඕල් ගාලා අපි ඉතිහාසයේ ඕන විෂය පාඩම් කරන්නේ. හෙට එක්සෑම් නම් අදටයි පාඩම් කරලා ගිහින් ලියනවා. 80 ගණන් ලකුණු ගන්නවා. කිසි අවුලක් නැහැ. හැබැයි මේ සබ්ජෙක්ට් එක එහෙම කරන්න බෑ. විශේෂයෙන් බයෝ. හරිද? මතක හිටින්නෙම නෑ මේ මහා සිලබස් එකක් තියෙනවානේ. සම්බර පොත් දෙක අරන් බැලුවොත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති සම්බර පොත මෙච්චරයි තියෙන. ඒනොට පොතේ අකුරක් නෑර වටිනාකමක් තියෙනවා. මේ තියරියක් තියෙනවා. එතකොට ඒ පොත සම්පූර්ණ කටපාඩම් කරන්න වෙනම අමාරු මේ සබ්ජෙක්ට් එක. කොහොම හරි ගත්ත කාලා මේ මම පේපර්ස් කරා 100ක් ගත්තා.
ඊට පස්සේ තමයි මෙන්න මේකට ආවේ. මම කියන්න මේකට ගාවේ කොහොමද කියලා වැඩ කරේ කියලා. මුලින් ෆිසික්ස් වලට පොඩ්ඩක් කියන්නම්. CA ගන්න තිබ්බේ ඔය ෆිසික්ස් පේපරේ පේපර් ක්ලාස් යන්න ගත්තේ නෑ මම. මම ෆස්ට් එකේ ගියෙත් නෑ, සෙකන්ඩ් එකේ ගියෙත් නෑ. සෙකන්ඩ් එකේ කෙමිස්ට්‍රි වලට මොකටද ගියේ නෑ. බයෝ එක මේක තමයි කාර්ස් යන්න ගත්තේ. පේපර් ක්ලාස් යන්නේ නැතුව මම කරේ පාස් පේපර්. හරිද? පාස් පේපර්මයි කරේ. ඉතින් මේක නම් ලොකුවට පේපර් කරුන්නේ නැහැ. හේතුව මේකේ අර තේරෙන්නේ නැහැ. මම මේ මොකද ටාගට් එක? මම නිකන් කේක දේවල් නම් ප්ලේන් හැදුවා. පොර කියන්න ඕනේ නැහැ. රිමෝට් ප්ලේන් හැදුවා. ඒ වගේ එකේ පිස්සු වැඩ කර කර හිටියා. මම අවබෝධ තිබ්බේ නැහැ. මෙන්න මේ ෂයි එකේ තීරණය කළා දැන් හරියන්නේ නැහැ මේ පාර වැඩ ගහන්න ඕනේ. මේකෙත් අම්මා මට පර්මිෂන් දුන්නා තර්ඩ් එක කරන්න කියලා. කිසි අවුලක් නැහැ කියලා. ඊට පස්සේ බයෝ C එකේ කරේ කොහොමද? හරිද? දැන් මුලින් යන ෆිසික්ස් එක කොහොමද? B එක ඒ කරේ කියලා. ෆිසික්ස් මෙහෙමයි. ෆිසික්ස් පේපරේ සාමාන්‍ය MCQ 35 කිට්ටු ප්‍රමාණයක් තියෙනවා. ඉතාලම සරලයි. ඒ කියන්නේ හැමදාම ඒක පාස් පේපර්ස් වල අහනවා. ඕනනම් ඔයාලට අවම ගණන් 5ක් ආසන්නව හඳුනා ගන්න පුළුවන් එකම ටයිප් එකේ. අනං අනුලෝම සමානුපාත සමීකරණයක් කරන් දේවතාවක් ආදේශ කරලා අනුලෝම සමානුපාතිකත්වය ප්‍රතිලෝම ඔහොම දාලා බෙදලා ගන්නනම් පොඩි MCQ තියෙන්නේ. මේ පොඩ්ඩක් තේරුන්නේ ශේෂ්ත්‍ර පාඩම්. විද්‍යුත් ශේෂ්ත්‍ර. හරිද? ගුරුත්වාකර්ෂණ පොඩ්ඩක් බලමු. විද්‍යුත් ශේෂ්ත්‍ර, චුම්බක ශේෂ්ත්‍ර, අනිත් එක ධාරා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික්ස්. සුපරිම පාඩම් ටික මොකුත් බෑ. හරිද? ඊස්සේ මම හරිද? මුල් සර් ඔයාලා මේ මොකද්ද ප්‍රැක්ටිකල් නයිට් එක තිබ්බනේ සෙකන්ඩ් එකේ බැලුවේ බලලා හිතුවා සර් හොඳයි කියලා මම ලොජික් ගේස් ෆෙලෝ සර්ගේ වීඩියෝ එකක් මට හිතුණා සර් හොඳයි මෙයා ගියොත් මට කරන්න පුළුවන් කියලා ඊට පස්සේ රිවිෂන් ආවා පළවෙනි මාසේ මේ ඉස්රා ඩෙස් එකේ හිටියේ මේ ඔහොම ඉඳලා කොහමරි ඒත් මට ලොකු දැනුමක් නැහැ බී එකේ ඉන්නේ මම ඊට පස්සේ මං පේපරේ ලියනවා ලියන්න කැමති නැහැ පේපරේ සර් හරිද ඒ වුණාට මම යාළුවෙක් කියන ලියන්න යන් කියලා මම ලියනවා හරිද ඊට පස්සේ පේපරේ එපා වුණා මට හරිද නවුල් ඊට පස්සේ කොහොම හරි ලිව්වා මල යාළුවෙක් හිටියා ඌ මට මම WhatsApp එව්වා මේ টොප් ලිස්ට් එක දර්ශන අයියා ඔයා ඩිස්ට්‍රික්කේ මේ නෑ සර්ගේ 6 පේපරේ 6 කියලා හරිද සර් තුනක් උඩට ලංගන ස්ටේජ් එකට පස්සේ මං හිතුවා මට මැච් එකක් ගන්න පුළුවන් කියලා මම කරේ ස්ට්‍රක්චර් ටික බලලා හරියට තියරි ටික බලලා මම ඊළඟ පාර පොඩ්ඩක් බර කළා පළවෙනි පාර සර් පේපරේ ලිව්වේ මං කොහේ කැමති නැතු අය කිසි අවබෝධයක් නැහැ මං දන්නේ මට මෙහෙමයක් දාන්න පුළුවන් කියලා හරි ඊට පස්සේ පොඩ්ඩක් උනන්දුවෙන් ලිව්වා ලියපු පාර මම පන්ති 1 වුණා සර්ට මතකයි හරිද ඊට පස්සේ 1 වුණාට පස්සේ මට එදා මාර සතුට මට ප්‍රශ්න නැතිව සර් මොකද්ද අර ලියුම් කාර්ය දෙන්නේ කියලා හරිද ලොකු ප්‍රශ්න නැතිව මොකක්ද දෙන්නේ කියලා ඊට පස්සේ අර මේ ගුණසේකර තමයි බුක් ටොප් එකේ මේ වචරයක් තිබෙනින් ගමන් නැහැ ඒකට කට් පේපර්ස් තමයි ගත්තේ මහලු දෙයක් නැහැ කට් පේපර්ස් ගත්තා ඊට පස්සේ මේ කොහොම ලියන් ගියා අය පාර දෙක වුණා දිගටම ආවා ඊට පස්සේ අර මේ වුණාද මේ ගෙස් පේපර් වලට කලින් ස්පෙෂල් පේපර් එකක් අවසාන එකේ. ඒකේ සර් මේ අලුත් ගිෆ්ට් එක මාරු කරලා බෝතලයකට. සර්ට මතකයි බෝතලේ මුලින්ම ගත්තේ පන්තියේ මම. හරිද? මේ මම හිතන්නේ බෝතලයක් හම්බ වෙනවා කියලා. බෝතලයක් ගත්තා. ඊට පස්සේ මාර සතුටුයි. මම එහෙම මේ ඒ කියන්නේ අපේ කොල්ලෝ වෙල ෆොටෝ එකක් ගහලා ඒක WhatsApp එකේ මාර සතුටක්. මටත් සතුටුයි. හරිද? ඊට පස්සේ දිගටම වැඩ කරා පාස් පේපර් කරේ. පේපර් ක්ලාස් එකට ආවා. ඒ ආවේ විෂය අර අඛණ්ඩව කන්ටිනියු කරගෙන ඉගෙන ගන්න දේවල් ටික. දැන් අද දවසේ මොකක් කරවල පාඩම ඉගෙන ගන්න ඕන නම් ඒක මේ සතියේ පේපරේ ලිව්වේ නැත්නම් ඔයාලට ඒක ඒකෙන් ප්‍රශ්න අහන විදිය තේරෙන්නේ නැහැ. ඊට අමතරව ඔයා කරන්න ඕන ඔයා දැන්ට හිතන්න දැන් රිවිෂන් ළමෙක් කියන්නේ දැන් සෑහෙන ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙනවා මෙතන සෙකන්ඩ් ෂයි ළමයි ඇති ෆස්ට් ෂයි ලියපු අය ඇති ඔයාලට යම් ප්‍රමාණයක් තීරය අවබෝධ වෙලා තියෙන්නේ ඒ ටිකෙන් පාස් පේපර්ස් කරන්න ගන්න හරිද එක්සෑම් එක දක්වාම කරන්න ගන්න ඒ දැන්ට පුළුවන් ටිකෙන් පාස් පේපර් ටික ඔයාලට සාමාන්‍ය ගාණක් 10 පාට වඩා කරන්න පුළුවන් වෙනවා හරිද අර බෲස් ලී සටන්කාර එයා කියනවා එකම ෂොට් එක 100 වතාවක් පුරුදු වෙන හොඳයි කියනවා මේ ෂොට් 10ක් 100ක් පුරුදු වෙනට වඩා එකම ෂොට් එක මම ඔය කෙමිස්ට්‍රි වල 2011 උඩට පේපර් සාමාන්‍ය අවම 10 වතාවට වැඩි කරලා දිනා උඩට බොරු නෙමෙයි කියන්නේ මම සෙකන්ඩ් එකේ කරේම කෙමිස්ට්‍රි හරිද තර්ඩ් එකේ කෙමිස්ට්‍රි අඩු කරා තර්ඩ් එකේ වැඩි කරලා කරේ බයෝ වලට ඉතින් ඒක මම කියන්නේ පාස් පේපර් පුළුවන් තරම් කරද්දි වාට තේරෙනවා මේ වගේ දේවල් තමයි අහන්නේ ඉලෙක්ට්‍රොනික්ස් ඉස්සර බෑ හරිද ඉලෙක්ට්‍රොනික්ස් බෑ ඊට පස්සේ කරනකම් අහන් හිටියා මට තේරුණා මාර දිහට තේරුණා කලින් මට හිතා ගන්නත් බෑ ඒක නිකන් අර ට්‍රාන්සිස්ටරේ චිත්‍ර රූපයක් වගේ කරන්ට් එක යන ඔක්කොම හදලා අවසානට මේ ඉලෙක්ට්‍රොනික්ස් ගණන් පුළුවන් වුණා ඔක්කොම පාස් පේපර් කරේ මම ඉලෙක්ට්‍රොනික්ස් ගෙස් කරන් ගියා සාන 96 වගේ අවුරුදු වලට පල්ලෙහාට පාස් පේපර්ස් ටික කරා ඒ ප්‍රශ්නේ විතරයි අයි ගෙසින් මම ගෙස් කරන් යන එකනේ චුම්බක ගෙස් කරන් ගියා ඒකත් කරා මේ ඉතින් මේ පාර ලිව්වා චුම්බක ලිව්වා අරග ලිව්වා යාන්ත්‍රික දැක ලිව්වා සර් කියන්නේ මම එසේ තුනයි ලිව්වේ එසේ තුනයි ලිව්වේ මම මුලින්ම ගත්තේ මේ පුස්තිකාර්ථි ගාන මට යාන්ත්‍රික දැක පට්ටවුල් කරන්න බෑ අමාරුයි හේතුව මේ රිවිෂන් එක කට් වුණා යාන්ත්‍රික දැක මුල් කාලේ යාන්ත්‍රික දැක ගන්න අත්හැරලා මම ගත්ත පුස්තිකාර්ථි ගාන ඒක හිර වුණා මට සමීකරණ ගන්න තේරුන්නේ නැහැ සෑම විනාඩි 10ක් විතර ගියා
පේපරේ ටික ටික ටයිම් එක ගියා. අවසානට එසේ 3යි කරේ. යාන්ත්‍ර විද්‍යාව කරා, චුම්බක එකයි, ඉලෙක්ට්‍රොනික්ස්යි. හැබැයි සර් යාන්ත්‍ර විද්‍යාවේ 29ක් තියෙනවා 30න්. මම මාගෙන් අරන් බැලුවා. මට එතනින් හිතුණා හරි අවුලක් නැහැ බේසිස් වෙන මොකක් කරේ කියලා. පැට්‍රිකල් එකෙත් මොකද්ද? අවර්තනාංගානේ පොඩි සයින් වරද්දගෙන මුළු ගානම යට. එතකොට හැබැයි පැට්‍රිකල් එකේ අන්තිම පැට්‍රිකල් එකට පළවෙනි එකට අන්තිම එකට 20ක් තිබ්බා. 20ම තිබ්බා. ඒ හේතුව දැන් ඊළඟට කියන්න ලකුණු ගන්න මම අර MCQ එකේ කිව්වා පාස් පේපර් කරන්න කියලා. ස්ට්‍රක්චර් මොකද කරන්නේ? ඔයගොල්ලෝ ස්ට්‍රක්චර් ටික තියාගන්න අර මංගෝ ඉතිහාසය පාඩම් කරනවා කියලා කලින් දවසේ ඒ වගේ A level උනත් ඔයා කලින් දවසේ දවසක් දාගෙන මේ ප්‍රැක්ටිකල් ටික ප්‍රැක්ටිකල් හෑන්ඩ් අවුට් වරන් ඔක්කොම බලන්න. ප්‍රැක්ටිකල් පොඩි ප්‍රමාණයක් තියෙනවා. සිලබස් එකෙන් සෑහෙන අයින් කරලා. රසදී ගෑවෙන ඔක්කොම අයින් කරලා තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් තියෙන. හරිද? ඒ ප්‍රැක්ටිකල් එකේ බලන්න කොහොමද මේක කරන්නේ? ඔයා වෙන්න ලැබ් එකේ ඉන්න මිනිස්සයා. ඔයා තමයි ප්‍රැක්ටිකල් එක කරන්නේ. ඒ ඔක්කොම හිතාගෙන මනෝපාරක් ගන්නවා වගේ ප්‍රැක්ටිකල් අවබෝධ කරගන්න. එතකොට ඒක ඔළුවට යනවා අය අමතක වෙන්නේ නැහැ. හැබැයි මතකෙට ඉන්නේ නැහැ. සමීකරණ ඔප්පු කරනදී ඔය කෝෂයක මේ ඔය කෝෂයක නේ ප්‍රතිරෝධ ගණන් වලින් දැන් මේ පාර ආපු ගානේ පොත බලන් ගියේ නැති ළමයිට ඔය ඔප්පු ගන්න අමාරුයි. හරිද? මට ඕල්ලෙක් කිව්වා මේ ගන්න තේරුන්නේ නැහැ කියලා. හැබැයි මේ ප්‍රැක්ටිකල් හෑන්ඩ් අවුට් එක එහෙම තියෙනවා. ඒ හරිද? එතකොට ඔයාලා ප්‍රැක්ටිකල් ටික ඒ ටික බලන්න අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් හෑන්ඩ් අවුට් එකම ෆලෝ කරන්න. හරිද? ඒකෙන් පිට අහන්නේ නැහැ. හැබැයි සර් උගන්වන්නේදී මරු. හරිද? සර් දැම්ම හොරට මතක ඇති මේ වෙබ්සයිට් එකකට ප්‍රැක්ටිකල් ඔක්කොම දැම්මා. ඔය ඔක්කොම මම බැලුවා. මට බැරි ප්‍රැක්ටිකල් ටික ඔක්කොම බැලුවා. මට ආලෝකෙ ටික තමයි ගොඩක්ම. ආලෝකෙ ටික සුපිරිටම තේරුණා. අර අවදි කෝණය හොයන සීන් එකක් තියෙන අර මෙහෙම. ඒ ඔක්කොම මේ කලින් තේරෙලා තිබ්බේ නෑ වර්ණාවලි මානේ ඔය හරිද? එතකොට ප්‍රැක්ටිකල් ටිකේ සාමාන්‍ය ලකුණු 20ක් ගෙදරින් කරන්න. අවම 15ක් ස්කෝර් කරන්න ඉස්සේ. MCQ මං කිව්වේ සාමාන්‍ය 35 කිට්ටු 40 38 වගේ ගැහුවා හැකි. ඔයාගේ අර පාස් පේපර් කිරීමෙන් පමණක්. මහලොකු මීටර වෙන්න ඕනේ නැහැ. හරි මටත් 42ක් තියෙන්නේ. 8ක්ම නැහනේ. ඒ නටම් බැරි මෙව්වා. කරන්න බෑ. ඉතින් කොච්චර වෙලා ටයිම් එන්නෙත් නැහැ. මට ටයිමුත් මදි වුණා. දෙවෙනි පාර බැලුවෙත් නැහැ පේපරේ එහෙම ගියා. හරිද? ඊට පස්සේ එසේ එකේ ඔයාලා බලන්න මේ දැන් සර් පාඩම ඉවර කරනකන් ඉන්න. දැන් හිතන්න සර් දැන් මේ විදිහින් කරන්න බාර මම දන්නේ නැහැ. අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියලා ඉවර කරනන් ඉඳලා ඔයා කරන්න ඕනේ ඒ පාඩමෙන් අහන පාස් පේපර් ප්‍රශ්න ටික අකණ්ඩව කරන්න. වර්ධී කමක් නැහැ. මාකින් බලලා තව ඕනනම් ඩිස්කෂන් තියෙනවා YouTube එකේ ඕන තරම්. මම ওই පාස් පේපර් ඩිස්කෂන් ඔක්කොම YouTube එකෙන් බැලුවේ. සර් කෙනෙක් හිටියා ඒක බැලුවා නිකන්. හරිද? තමන් සොයන් අදින එක දෙන්න. හරිද? නිකන් ගන්නවා. ඊට පස්සේ හෝම්වර්ක් දෙනවා. ඒකම නැන්න බෑ. මේක පොඩ්ඩක් අර මිදිලා ඔයා පොඩ්ඩක් මේ හිතන්න අදන කොල්ලෙක් කිරියේ. මේ ඔයාම අධ්‍යයනය කරන්න බලන්න. පාඩමින් පාඩමට. හරිද? නාරාවිද්‍යාව කරා පාඩම කරා. හරිද? අවසානට සෑහෙන ප්‍රමාණයක් කරා. ඊට පස්සේ සාමාන්‍ය ෆිසික්ස් වල 75 ගන්න අමාරුයි කියලා කියන්නේ. කමක් නැහැ 70 පන්නන්න. ඒකක් හම්බ වෙනවා. හරිද? 75 ගන්න ඕනේ නැහැ. හැමෝටම අමාරු වෙන්නේ පේපරේ ඒක පස්සනවා. දැන් මේ පාර මම ගණන් මම සාමාන්‍යයෙන් මේ මගේ වැඩක් තියෙනවා මේ ඕනම එක්සෑම් එක මම අපව බලනවා පේපරේ. මාකින් එක ඔරිජිනල් එක හොයාගෙන කොහොම හරි බලනවා. මේ ලකුණු කියන්නම් තිබ්බෙදි ෆිසික්ස් වලට සර් තිබ්බේ මේ 72ක් 3ක් අතර ප්‍රමාණයක්. මහලෝ ගන්න නැහැ. මම බය හිටියේ මට B එකක් එයි කියලා. මේ රෑන්ක් එක මම හිතුවේවත් නැහැ. මං හිතුවේ 100ට ආසන්න රෑන්ක් එකක් එයි කියලා. හරිද? මේ ඉතින් ෆිසික්ස් අඩුයිනේ මං හිතුවා එක්කෝ අවුල්ලෙයි මේ පාර පේපරේ ළමයිට කොහොමද දන්නේ නැහැ. සබයි සර් කිව්වා 2019 වෙඩක් අමාරුයි 60 ගානෙන් බැලුවා කියලා. එහෙම පොඩි විශ්වාසයකුත් තිබ්බා. ඉතින් මේ කෙමිස්ට්‍රි ගත්තොත් 76ක එකක් ඇති වුණා. හරිද? කෙමිස්ට්‍රි පේපරේ ටිකක් හැවසයන්ට. හරිද? මට කෙමිස්ට්‍රි මේ අවුලක්ම නෑ. මම පළවෙනි පාර ඒක සමහර 85ක් වගේ තිබ්බා. මේ පාර 77ක් වගේ ඊට අඩු ගණනක් තියෙන 75 74. හේතුව මේ කලබලයට ප්‍රශ්නයක් ලිව්වේ නෑ. ඕන් වෙන ළමයිට වෙන මට වෙච්ච පොයින්ට් එකක් ඔයාලටත් වෙන්න පුළුවන්. එක්සෑම් එකේ මොහොතේ මේ පාර වේලිග අර මේ පාර ප්‍රශ්නේ අහලා තිබ්බෙක් වෙනද වගේ නෙමෙයි. කෙමිස්ට්‍රි පොඩ්ඩක් කියන්නේ අවුලක් නෑ. ලිගණ්ඩ ප්‍රශ්නේ විස්තරය දීලා රෝම ඉලක්කම් දාලා දෙන්නේ නැතුව එයාලා පළවෙනි රෝම ඉලක්කමක් දාලා ප්‍රශ්නේ අහලා තමයි විස්තරය දුන්නේ. එතනින් පස්සේ මම විස්තරය කියවලා view ටික ඇඳලා දෙවෙනි රෝම ඉලක්කයෙන් තමයි කරේ සර්. ලියන්න ඔක්කොම ලියන්න බැරි වුණා. මට එදා පට්ට අවුල් ගියා. මට මේ ඇයි මෙච්චර ඒකක් දාපස්සේ මට බයක් වුණා B එකක් වෙටයි කියලා. හරිද? ඊට පස්සේ කෙමිස්ට්‍රි කරේත් පාස් පේපර්මයි. හරිද? ඔයාලා වෙන මේ ඕනනම් ගියා මේ ෂයි එකේ පේපර් ක්ලාස් එකක් තියෙන්නේ නැහැ. තනිකර 3 එකේ කරේ පාස් පේපර් විතරක්මයි කරේ. මම පටන් ගත්තෙත් මේ මාස දෙක පෙබරවාරි වගේ පොඩ්ඩක් මැද කාලෙකින් මේ විෂය පොඩි දෙයක් කියන කෙමිස්ට්‍රි වල කවදාවත් අග පාඩම් ඉවර ගන්න යන්න එපා කලින්. ඔයාලට මුල් පාඩම් ටික බෑ නම් අග කොහොමද තේරෙන්නේ නැහැ. කට පාඩමින් යයි හරියට අවබෝධ වෙන්නේ නැහැ. ඔය කර්මාන්ත පාඩම් ගොඩක් අය පාඩම් කරනවා. හැබැයි කර්මාන්ත පාඩම් සම්පූර්ණ තියෙන්නේ එතනින් පල්ලේ පාඩම් ඔක්කොම එදින් ටික. ඒ ටික හරියට පුරන කර්මාන්ත පාඩම් පාඩම් ගන්න ඕනේ නැහැ. ඒ විෂය මම කිව්වේ. ඒ විෂය පොඩ්ඩක් අර මේ දැන් අර පල්ලේ ඉඳන් මුලට
ගොඩනගාගෙන යන්න පළවෙනි පාඩම් 3 ඉඳන් පිළිවෙලට. හරි. ඊට පස්සේ ෆිසික්ස් වල පාඩම් වල පොඩි විවිධත්වයක් තියෙනවා. හැබැයි යාන්ත්‍රික විද්‍යාව බල විභේද කියව චුම්බක ශාස්ත්‍ර ඒ පාඩම් වලට ඕන වෙනවා සෑහෙන්න. ඒන්න පුළුවන් තරම් ඔයාලා ඉගෙන ගන්නකොට දැන් ඔයාලා පොඩි යම් ප්‍රමාණයක් කරපු ළමයින් අඩුපාඩු ටික හදාගන්න. ස්පෙෂල් ළමෙක් ඉන්නවනම් පුළුවන් නම් බලන්න ඔයාගේ මේ මුල අඩුපාඩු තියෙනවා නම් ඒව දැම්ම දැන් සර්ගේ මිස් වෙලා නම් හරිද රැපිඩ් එකක් හරි මොකක් හරි එහෙම තියෙනවනේ ඒ ක්ලාස් එක ජොයින් කරලා නැත්තම් ඔයාලට ඕන තරම් වීඩියෝස් තියෙනවා ඉගෙන ගන්න මේ YouTube එකේ. හරිද සර්ගේ channel එකේ බලන්න ලයිව් වල ගිය අවුරුද්දේ ඔක්කොම තියෙනවා. හරිද ඒ මම මේ ගුරුවරයෙක්ගේ නිහතමානීත්වය දැක්කම අයියෝ හරිද ගොඩක් ගුරුවරු අයින් කරනවා වීඩියෝ. මේ සර්ගේ ලයිව් ලිස්ට් එකේ ගිහින් බලන්න ඔයාලට යාන්ත්‍රික විද්‍යාවේ ඉඳන් අවසාන පාඩම දක්වා ඔක්කොම තියෙනවා ලයිව් ටික. විකිරණ ශීලතාවය ඉඳන් හරිද. එහෙම සාමාන්‍යයෙන් ඒක ලොකු chance එකක්. හරිද මේ එතකොට ෆිසික්ස් වල තියරි කවර් කරගන්න පාස් වේම කරන්න ගාන බෑ නම් ඒකට නැබ් බැලුවා තේරුම් ගත්තා. ඕක ඉතින් කන්ටිනියු කරගෙන යන්න ඔයාලට දවසක් එනවා ඔයාගේ ලෙවල් එක අප් වෙනවා ඔයාලට දැනෙනවා. එක විෂයක් අප් වුණා කියන්නේ ඔය අනිත් දෙක ගේමක් ගහනවා මේ එක විෂයක් අප් කරේ සෙකන්ඩ් එකේ අනිත් එකේ නිකම්ම ගේම ගහනවා. බයෝ කරන ළමයි පොඩි උපදෙසක් දෙන්න. බයෝ C එක ඒ කරා. මේක මට ආචාර්යයෙක් වගේ හේතුව මම හිතුවේ නෑ මෙච්චර මේක ගන්න පුළුවන් කියලා. මට එසේ බෑ සර්. මට හිතින්නෙම නෑ. එසේ මම ෆස්ට් එකේ ගියාට පස්සේ සර් කෙනෙක් කිව්වා එසේ එකක් ලියන් එන්න කියලා. මං හිතුවේ ඉතින් අර සිංහල එසේ වගේ එහෙමද නෑ. අර පොතේ අකුරක් නෑ අර එහෙම ලියන්න ඕනේ. මම බැලුවා මේක මොකද්ද ගිරව් වගේ පාඩම් කරලා බයෝ කරන්න බෑනේ. ආය එපා වුණා. ඊට ඊට පස්සේ මේ එපාලා ගිහලා පේනවනේ පළවෙනි පාර S එක. ඊට පස්සේ දෙවෙනි පාරත් මේ ෆේවලස් එකත් ලොකු උනන්දුවක් තිබ්බේ නෑ බයෝ වලට. මේක පුළුවන්නේ. පුළුවන් හින්දා මේකට ආසයි මේකටත් ආසයි ෆිසික්ස් වලට මේකත් ඇල්ලනවා ගියා. කරේම නෑ. ඊට පස්සේ කොහොම හරි බයෝ C එක ආවා. ඊට පස්සේ දැන් හිතුවා මේක තව පොඩි ප්‍රමාණයක් තියෙන්නේ කරන්න කියලා. මෙන්න මේ ෂයි එකේ මම පේපර්ස් එකට ගියේ කෙනෙක්ගේ පේපර්ස් එකට ගියේ හෝල් ක්ලාස් කියන හේතුව මම දැනගත්තා මම තවදුරටත් හෝල් ක්ලාස් එකකින් වැඩක් නැහැ මාව හොයාගෙන මගේ දුර්වලතාව හඳුනන කෙනෙක් ගුරුවරයෙක් ගාවට යන්න ඔයාලනොත් එහෙමයි ඔයාලට ලකුණු වැඩි වෙන්නේ නැත්නම් ඒ පන්ති නතර ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරිද හේතුව ඔයාගේ දුර්වලතාවය හඳුනාගෙන උගන්න ගුරුවරයෙක් වෙන්න බෑ දැන් අනුරාස බොරු කියන්න ඕනේ නැහැ ශ්‍රේෂ්ඨ පාඩම් එහෙම මට මේ ඒක කියන්නේ මේ අර ඉස්සර MCQ කරන්නේ නිකන් සමීකරණ දැන් මාජිකා උත්තරේ හෙව්වා විද්‍යුත් ශේෂ්ඨ විභව වෙන එහෙම ටික විභව වෙන මම කලින් ගණන් කිසිම දෙයක් තිබ්බේ නැහැ. ගානට තේරුණා ඒ ඔක්කොම. හරිද? ඒ තරකෙන් ගන්න විදිහ එතකොට අසවල මතකයේ තියෙන මෙහෙම ලක්ෂ දෙයක් තියලා ඊතල ගහලා ගත්තේ. ඕක සාමාන්‍ය පස්තර දින්න මාර දෙයක් වෙනවා. වෙන ගුරු මම වෙයි මේ තේරුම් ගන්න මාර ලේසි. 아무තු කෙටි ක්‍රම තිබ්බා සෑහෙන. හරිද? එතකොට සර් පට්ට වැඩ ගොඩක් කරා මේ මාස දෙකකට කලින් රිවිෂන් ඉවර කරා. මට හොඳට මතකයි. වෙන කිසිම ගුරුවරයෙක් එහෙම කරලා තිබ්බේ නැහැ. එතකොට හැබැයි ඒ අත්‍රේ නෑ සර් ටී ටයිම් සෙෂන් ගලාගෙන පාස් පේපර් කරා සර් හදපු පේපර්ස් එකක් කරා සෑහෙන ප්‍රමාණයක් කරා හරිද ඔයාලා අඛණ්ඩව සර්ගේ වැඩපිළිවෙලේ ඉන්නද එච්චරයි මට කියන්න තියෙන්නේ හරිද නිතර හැමදාම පේපර් ලියන්න ඒ සර්ගේ වැඩපිළිවෙල හිතන්න සර් යන්නේ නිවාඩු දවසක පොයේ ප්‍රැක්ටිකල් එකක් දානවා ඒතර ඔයාලා දන්නවා මේ මොකද්ද පොයේට පාඩුවේ ඉන්න තියෙන දවසේ ප්‍රැක්ටිකල් දාගන්න හැබැයි ප්‍රැක්ටිකල් ටික බැලුවේ නැතුව ඔයා ඉන්න අවුලක් නැහැ එක්සෑම් ලඟ වෙලා බලන්න මට තේරෙන්නේ නැහැ හැබැයි මම බලලා තින් තාම තේරුනේ සර්ගේ ප්‍රැක්ටිකල් මම මුලින් මම බැලුවෙත් නැහැ සර් පොයේට බොරු කියන්න ඕනේ නැහැ අන්තිම ලඟ වෙලා මම අර වෙබ්සයිට් එකෙන් බැලුවා එතකොට තේරුණා අපරාධ මම කලින්ම දෝලන වල ප්‍රැක්ටිකල් ටික බැලුවා නම් මට සුපිරියම් තේරෙනවනේ කියලා ඒ කියන්නේ මාර දෙයක් තිබ්බා එතන ප්‍රැක්ටිකල් වල කියලා දෙන විදිහ හරිද බයෝ වල එසේ දවසට දෙකක් අනිවාර්යයෙන්ම ලියන්න. එතකොට ඔයා ඒක පොත බලාගෙන ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් පොතේ දෙන අකුරු පොයින්ට් එකක් නෑර ලියන්න බලන්න. එහෙම මාකින් එකේ අහනවා. හරිද? මේ මාකින් එක එහෙම අහනවා. ඕන මේ පාර මාකින් එක අරන් බලන්න පළවෙනි එකේ කෙලින්ම සම්පත් පොතේ ටික එහෙම ගන්න. කවදාවත් ගුරුවරුන්ගේ නෝට් පාඩම් ගන්න එපා. කරාට කමක් නැහැ ලියන්න යන්න එපා. ඒ ලෙවල් පේපරේ. ලකුණු හම්බෙන්නෙම නැහැ. හරිද? අනිවාර්යෙන් බයෝ වල සර් මේ සම්පත් පොතම ලියන්න ඕනේ. හරිද? හේතුව මම මෙහෙම කියන්නේ. ඒක දැනගත්තේ සෙකන්ඩ් එකේ. සම්පත් පොත බලන්න ඕනේ කියලා. මේ ශාජික දන්නේ නැහැ. හරිද? ඊට සම්පත් පොත බලලා කොහොම හරි දවසට එසේ දෙක ගන්න ලියුවා මං ගාව තිබ්බා හැමදාම පොදු එසේ. පොදු එසේ එක දැන් අර හાર્ඩ් කොපි එකක් වගේ පොලේක ලියපුවා මම ෆයිල් එක ගන්න තිබ්බේ. ඒක හොල්ලන්නේ නැහැ ෆයිල් එකේ තියෙනවා. මම පොඩ්ඩක් මාතෘකාව බලලා ඒක මතකේ වෙන කොලේක ලියනවා. හරිද? එක මේසෙක සාමාන්‍ය 10 පාරක් කරලා ලියන්න ඇති. එසේ ලියන්න ඕනේ. නැත්තම් මේ කොච්චර පාඩම් කරත් පහවදා පාඩම් කරලා ලියන්න බෑ. අනිත් එක තමයි නිර්වචන පොත් කියලා මම හැදුවා. ඒක මම ඉතින් නිකන් හැදුවේ. පොඩි එක්සර්සයිස් පොතක් කරන් දෙකට කපලා පොත තියෙනවා. ඒකේ මුල් පාඩම් වල නිර්වචන තියෙන්නේ. ඒක සංසරණ කියන්නේ මොකද්ද? ඔහොම ඉන්ස්ට්‍රක්චර් එකලින්ම අහන්නේ. ඕක අකුරන් නැර ලියන්න ඕන. අනුවර්තන කියන්නේ මොකද්ද? ඔය වගේ නිර්වචන ටික පාඩම් පාඩම් පොඩි පොතක් හැදුවා. මේ පොත මං ගාව තියාගෙන නිතර බලනවා. හරිද? එතකොට පාඩම් 10ටම හැදුවේ නෑ. 6ක් 7ක් හැදුවේ ඕන පාඩම් ටිකට හැදුවා. පොත් ටික හැදුවා මේ ඔයාලා දන්නවා මේ MCQ එක බයෝ තියලා නිවාඩුවක් දෙන්නේ පහවදාම දවල් ලියන්න වෙන බයෝ එක. ඒක පට්ට අසාධාරණයක් කියලා හිතන ළමයි මේ එහෙම අපරාධයක් දවසක් දෙන්න ඕනේ මැත්ස් අයට දවසක් දෙනවා. ඇයි අපිට දෙන්නේ නැත්තේ? තිබ්බනම් පාඩම් ගන්න තිබ්බනේ. දෙන්න නැති හේතුව කියන්න. ওই දවස් දුන්නොත් බයෝ රිසල්ට් වැඩි වෙනවා සෑහෙන්ට. අනිවාර්යෙන් වැඩි වෙනවා. මොකද
දවසක් කියන්නේ සාමාන්‍ය ළමයට සෑහෙන එකක් එසේ ටිකක් පාඩම් කරගන්න. ගොඩක් ළමයිට කියන්නේ එසේ බෑ. එසේ පෙරලා බලන් ගියේ මොකුත් නැත්තම් ඉවරයි. අය ලියන්න බෑ ඉතින්. ඒකනේ මම කිව්වේ හිතලා ලියන්න බෑ. පොතේ ලියන්න බෑ හැම. හරි. එතකොට ඒ ටිකේ කොහොමද නේ එසේ බලන්නේ? එතකොට කරන්නේ අර මං කිව්වේ අර ෆයිල් එකේ තියෙන හાર્ඩ් කොපි ටික. ඒ ටික එකින් එක බලන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ තව වැදගත් දෙයක් කියන්න තියෙනවා එසේ වලට. ඕන් ඈ. එසේ අහනදී කාටට ප්‍රශ්න තියෙනවා කොහොමද ගෙස් කරගන්නේ කියලා. මේ ශෛලියේ මං ගියා ක්ලාස් එකකට. ඒ මිස් කිව්වා පළාත් පේපර් වල පුතේ එසේ පාඩම් කරන් යන්න ඒවමයි අහන්න කියලා. මං කනකට ගත්තේ නැහැ. ඇයි? මං කෙමිස්ට්‍රි වලින් පොඩ්ඩක් පොර වෙන්න යන්නේ. කෙමිස්ට්‍රි බී කරන බයෝ අත්තලා තිබ්බේ. එක ලිව්වා හරියටම මිස්දු ඒ කියව පළාත් පේපර් එසේ 3ක් අහලා තිබ්බා. එකයි ලියාගත්තේ. ප්‍රභා සංශ්ලේෂණ ඉතින් අනිත් දෙකම අහලා යන්න බැරුණා. ඒ විදිහටම ආවා. මං ඊට පස්සේ ඒක විශ්වාස කරලා දෙවෙනි පාරත් මේ මිස් ගියේ. මේ පාර මිස් කියන්නේ පළාත් පේපර් ටික කරන්න. يعني ඔයාලා මේ ඔයාලා කොහම යනවා ඊළ තර්ඩ් ටර්ම් වෙනවනේ මාස අවසන් ඒ තර්ඩ් ටර්ම් මේ පළාත් සියලුම පළාත් ටික සාන ප්‍රධාන පෙළේ පළාත් ටික කරන්න මේ පාර එහෙම මධ්‍යම පළාත් පළවෙනි එසේක මේ පාර පළවෙනි එසේක DNA ප්‍රතිලේඛනය ප්‍රාස්පාර්ටලේ ගෙසින් තිබ්බා ඕන් මධ්‍යම පළාත් පේපරේ ඒක කරන්නේ පළාත් පේපර් එතකොට ආහාර ජීර්ණ යාමනේ අක්මාව මේ පළාත් කීපයකම ඇහුවා හේතුව ගෙසින් ඔයාලා කරන්න නැතුව ඇති ඔන්න ආරම්භාන 24 මේ මෙව්වා ටික මේ පේපර් ඔක්කොම මේ අක්මාවත් එක්ක මේ ආමාශය යාන්ත්‍රික ජීර්ණය ආමාශය ජීර්ණ යාමනය ඕක ගෙසින් ඊට පස්සේ අනිත් ශාකාතති කියලා ගෙසින් ඔක්කොම තිබ්බේ පළාත් පේපර් වල හරිද ඒකයි මම කියන්නේ පළාත් පේපර් වල අහන්නේ සේමයි අහන්නේ ඔයාලා කරන්න ඕනේ පළාත් පහක් يعني 9ක් තිබ්බ 9 පේපර් රිලීස් වෙන්නේ නැහැ ඒ එන ප්‍රමාණය අරගෙන පුළුවන් තරම් කරලා එව්ව විතර පාඩම් කරලා ගියත් ඔයාලට එසේ තුනට වඩා ලියන්න පුළුවන්. ඕන් එසේ කරන විදිය. මම මේ ශෛලී දෙකේ මැදකින් කියන්නේ. මේ ශෛලියෙත් එහෙම හැබැයි මේකෙත් එහෙම හැබැයි. ඉස්සරහට දාන්න එහෙමමයි. හරිද? එතකොට අර නිර්වචන පොට්ටේ වැදගත්කම ඔයාලට දවසක්වත් නැහැ කිව්වනේ. ওই දවස් තුළ නිර්වචන පොත් එකින් එක බලලා නිර්වචන ටික පොඩ්ඩක් ආය කටපාඩම් ගන්න. ඒක වැදගත් වෙනවා ස්ට්‍රක්චර් හේතුව බයෝ ස්ට්‍රක්චර් එක ගැලවුණොත් සෑහෙන්න අඩු වෙනවා. මේ ලකුණු පොයින්ට් එකකට 2.5 ගන්න නැති වෙන්නේ. සෑහෙන අර ශිෂ්‍යයත් ලකුණු අරගෙන තුනම ගොඩක් අඩු වෙන්නේ ඒ වගේ තමයි. අර ලොකු මේකක් යනවා. එතකොට මේ ඒක අපරාධ නිර්වචන සාමාන්‍ය පොයින්ට් දෙකකට තිබ්බොත් ලකුණු 5ක් වඩ නැති වෙනවා. කෙමිස්ට්‍රි වල සාමාන්‍ය ඉස්සරහ ලකුණු ගන්න පුළුවන් ෆිසික්ස් වල සාමාන්‍ය ගන්න පුළුවන්. මාකින් හැබැයි බයෝ වල මාකින් තදයි පොයින්ට් 40ක් තියෙන්නේ. පොයින්ට් 10ක් වඩා කොහොමත් මිස් වෙනවා වැඩ කරන ළමයට. උනා කියන්නේ එසේගේ ලකුණු 60 පල්ලෙහාට බහිනවා. අදට කරගන්න බෑ. එතකොට ඒකයි මම කිව්වේ ඒ ටික බයෝ වැඩ ගන්න එහෙම පුළුවන් තරම් බයෝ වල නම් පළාත් පේපර්ස් ස්කූල් පේපර්ස් කරන්න බලන්න. මොකද ඒකෙන් ඔයා හුරු වෙන සම්පත් පොතේ අකුරක් නැහැ පාඩම් කරන්න. හැබැයි ඒ විදියට එසේගේ මේ එල් පේපරේ MCQ අහන්නේ දැන් පළාත් පේපර් තියෙනවා අකුරක් නැහැ පොතේ විදියටම මේ වගන්ති මරන් MCQ ප්‍රශ්න තියෙනවා හැබැයි ඒ වල එහෙම නැහැ අවබෝධය එන්න ඕනේ හරිද එතකොට තියරි අවබෝධයක් නැත්තම් ප්‍රභා සංස්කෘතිය කියන්නේ මොකක්ද දන්නේ නැහැ හරිද එහෙනම් ඔයා කාගරේ ගුරුවරයෙක් ගිහිල්ලා තමන්ගේ තියරි අවබෝධ කරගන්න බලන්න ඒ අවබෝධයෙන් පුළුවන් MCQ ගහන්න මේ පාර බයෝ MCQ 48ක් ගහුවම මටත් හිතා ගන්න බෑ ඒක මම කොහොම මේ ගහන්න මේක සෑහෙන 48ක් ගැහුවා ඒ ගහන්න හේතුව අවබෝධයෙන්මයි ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ කටපාඩම චුට්ටක් තියෙන්න ඕනේ. අර වෙන සිස්ටම් එකේ මත තිබ්බනම් සෑහෙන ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒවම අර පාඩම් කරන ලියන ළමයිට නෙමෙයි ඒ MCQ හදන්න. හැබැයි එසේ නම් පොඩ්ඩක් මතකෙන් ලියන්න ඕනේ. ඉතින් එසේ වලට වැඩ පිළිවෙල කරන්න එසේ එකක් හැමදාම දෙයක්වත් ලියන්න අඩුම එකක්වත් මේ ෆිසික්ස් වලට ස්ට්‍රක්චර් ටික නිතර බලලා තියාගන්න. ඩේලි බලන්නම් බෑ කරන්නම් බෑ කිව්වට මේ කොච්චරකට කරන්න බෑ කොහොම හරි මාසෙට දෙකක් හරි ගමන් නැහැ බලලා තියාගන්න එක්සෑම් එකට ළඟින් දැන් සර්ගේ මොනවද මේ සර් අන්තිම කාලේ ගෙස් පේපර්ස් දෙනවා ගෙස් පේපර්ස් වල සර් දෙනවා මේ අහන මෙව්වා අනුමා කියන්නේ ඉංගියක් දෙනවා ඒ ඉංගි ටික බලලා ඔයාලා ප්‍රැක්ටිස් කරන ගන්න හරිද එතකොට පේපර් ක්ලාස් එක නතර කරන්න එපා කවුරුත් හේතුව ඒක සෑහෙන්න මට හෙල්ප් එකක් වුණා මට টොප් ලිස්ට් ආවා කිව්වේ ඉතින් පස්සේ මට තේරුණා මට මේක ගහන්න පුළුවන් කියලා ඊට පස්සේ දිගටම පේපර් ක්ලාස් එක ලිව්වා ගෙස් පේපර්ස් වල මට හැබැයි එන්න බැරි වුණා টොප් ලිස්ට් ගෙස් පේපර්ස් වල ඉදන්නේ මේ ගෙස් පේපර්ස් නේ ෆයිනල් පේපර්ස් එන්නම් බැරි වුණා ඊට පස්සේ 50 ගණන් වයි තිබ්බේ අවසාන ගෙස් පේපර්ස් වල එන්න ගත්තා අවසාන ගෙස් පේපරෙත් 6 මම දැන් ආවේ වුණා ඊට පස්සේ මේ ඒකයි මම කියන්නේ දැන් ඒ තැනට ආවොත් ඔයාලට හිතනවා මට මේක පුළුවන් කියලා එච්චරයි තමන් විශ්වාස ගන්න ඕනේ හරි ඉතින් මේ හිතනවා දැන් ලොකු දෙයක් කිව්වා කියලා ඔව් සර් මේ මම දැකපු අර ශයි දෙකක අත්දැකීමක් නෙමෙයි කියන්නේ අර අමුවෙන් කියන්න තියෙන ඔක්කොම ටික කිව්වා හරිද يعني ඒක සුපිරි අහන් ඉන්න එකෙට මාර ගේමක් ගහන්න පුළුවන් කන්ටෙන්ට් එකක් කිව්වා එකක් අහන්න තියෙනවා තව ඒක විතරයි කියන්න ඕනේ මේ දැන් CCS කියන්නේ මේ යුනිවර්සිටි එන්ට්‍රන්ස් ආවේ නැහැනේ කැම්පස් ආවේ නැහැනේ රිසල්ට් එක කැම්පස් ඇවිල්ලා නැහැ ඒ කියන්නේ අඩු ඉසෙට් එකක CCS එකක්නේ ආසන්නව S3ට කිට්ටු CCS එකක්නේ මෙතන තියෙන්නේ
ඔව්. එතකොට කැම්පස් එන්න තරම් සුදුසු නැති ඉසෙට් එකක් තමයි දීලා තියෙන්නේ. ඒතර දැන් දිස්ත්‍රික් 23 වෙලා මේ ප්‍රබල දිස්ත්‍රික් එක මෙඩිසින් සිලෙක්ට් වෙලා තියෙනවා. ඒතර මේ කාලේ මෙහෙම රිසල්ට් එකක් එනවා. ඒ කියන්නේ කැම්පස් සිලෙක්ට් නොවෙන මෙහෙම රිසල්ට් එකක් එනවත් එක්ක වාගේ ජීවිතේ තිබිච්ච පුරුදු ටිකක් තියෙනවනේ. කියන්නේ කොල්ල වුණාම සෙට් බහලා ඉන්නවා. අරවා මේවා ඒ තියෙනවනේ. කියන්නේ සෙට් සීන් අරවා මේවා තියෙනවනේ. ඒ අන්තිමට කියපු විදිහට වැඩ ගොඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳට මහන්සියලා වැඩ එහෙම අර වෙනම ජීවිතයකට එක පරිවර්තනය කරලා තියෙනවා. එතකොට මේ මට්ටමේ ඉන්න කියන්නේ මේ පුරුදු වල ඉන්න එකෙක්ට ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන්න නැති පන්ති කට් කරගන්න රස්ති පාරක් ගහන හරිද? එහෙම එකෙක්ට මෙහෙම එකෙක් වෙන්න පුළුවන්ද? එහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙච්ච කාලෙදී සහ දැන් මෙඩිසින් සිලෙක්ට් වෙච්ච හොඳ රෑන්ක් එකක් දාලා මෙඩිසින් සිලෙක්ට් වෙච්ච එකෙක් විදිහට ජීවිතේ සිද්ධ වෙච්ච පරිවර්තනය ගැන මොකක්ද කියන්නේ? මම ඔක කතා කරන්න හිටියේ මේ ටික වෙලා යයි කියලා තමයි දුන්නේ වෙලේ. මේ ඇත්තම කිව්වොත් මට දැනෙනවා මේ කලින් හිටපු දර්ශන නෙමෙයි දැන් පොඩ්ඩක් ඉස්සිලා වගේ ඉන්නේ කියලා. ඒක ලොක්කමක් නෙමෙයි. ඒක මට දැනෙනවා. හරිද? ඒ හේතුව මේ අම්මලා තාත්තලාගේ කට්ටිය අහනකොට එයාලා අහන්නේ පුතා මෙඩිසින් නේද කියලා. හරිද? කුමුදු ටීචර් පුතා කියලා අඳුන් ගන්න. එතකොට අද ඉඳන් ඔයාගේ අම්මා කියන්නේ දැන් අද ඉඳන් මගේ අම්මා තාත්තා ඉස්සර අඳුන්වයි අම්මා කුමුදු ටීචර් එහෙම අඳුන්වයි. හැබැයි දැන් අඳුන්ගන්නේ අර මේ කුමුදු ටීචර් පුතා මෙඩිසින් ගියා. හැමෝම දන්නවා. හරිද? ඉතින් මට ඒක නිකන් අර අමුතුම මේ ජීවිතය අප්පුණා වගේ දෙන්නක් ආවා. එතකොට තව දෙයක් තියෙනවා කියන්නේ මේ ඔයගොල්ලෝ පුළුවන් නම් දකින්න දිනනවා නම් රිසල්ට් ආවට දවසේ අම්මා තාත්තා සතුටුද? සර් කිව්වා වගේම අපේ තාත්තා ඇඬුවා. මම තාත්තට කිව්වා තාත්තේ මේ ඔන්න තාත්තේ ගොඩ දාලා දුන්නා. හේතුව අපේ තාත්තලාගේ ඔෆිස් වල හැයන කට්ටියගේ දුවලා පුතාලා මෙඩිසින් යනවා. ඒ ආසේ මම මෙහෙම පිස්සු වෙදී මටත් දුක හිතුණා. තාත්තට ඇඬුණා සයින්ඩ් සර් මේ සර් කිව්වා සර් යාත් ඇඬුවා කියලා. ඉතින් මේ අම්මත් ඇඬුවා කට්ටිය. ඒ කියන්නේ මම එහෙම කට්ටියට සතුටක් දෙන්න කියලා මම හිතවත් හිටියේ නෑ මේ කාලේ. මට එහෙම පුළුවන් වෙයි කියලා. හරිද? හැබැයි හිතේ ටාගට් එකක් තිබ්බ මේක කොහොමද කරන්න ඕන කියලා. හේතුව නැත්තම් මට කෙල වෙනවා කියලා දැනන් හිටියේ. හේතුව මට ඔය එහෙම දන්නෝ සමහර රටකින් ජොබ් කරනවා. මට ඔය සෙට් වෙන්නේ නෑ. හරිද? එතකොට මේ ඒ වගේ වුණාම ඇගේ යම් ප්‍රමාණයක් හරි දැනුමක් තියෙන එකේ කියන්නේ ප්‍රයෝජන ගන්න වැඩක් නෑනේ. ඉතින් ඒක අම්මෙන් පර්මිෂන් ගත්තම මම පාරක් කරන්න කියලා. ගොඩක් ළමයින් ප්‍රශ්නයක් තමයි දෙමාපිය පර්මිෂන් දෙන්නේ. අම්මලා කියන මට විදන් ගන්න දෙයක් නෑ. මේ එතකොට එයාලා තීරණය බෙකට යනවා. හරිද? එතකොට එයා සාමාන්‍ය 50000 පොඩි වැටුපක් හොයාගෙන ඉතින් කොහොම හරි ලොකු මැච් එකක් ගන්නවා. ඒ අපි හැමෝම බලන්නේ සුවයි වෙන ලංකාව ඇතුලේ රට යන කයන් එකදී ඒකට කවුරු හරි කසාද බැඳලා ළමයි ඇතුලේ ඒ සාමාන්‍ය ලක්ෂයකට වැඩි වැටුපක් ඕනේ සාමාන්‍ය හොඳට කාලා බිලා ඉන්න. ඊටත් මදි. දැන් ලංකාවේ ගත එක. එතකොට අපි කොහොමද ගයක් හදන වාහනයක් ගන්න මේ වගේ සාමාන්‍ය ජොබ් එකකට ගිහිල්ලා මුල් කාලේ 50000 වැටුපක් කරා. අඩුම අවම ලක්ෂය පයින් වැටුපක්වත් සමන්ට හම් වෙන්න ඕනේ. එතකොට එහෙම එකක් යන්න මේක ලේසි තුරුම්පුවක් වගේ. මේක තුරුම්ප. අයියේ කොහොම හරි මේ අවුරුදු 3 උත්සාහයක් ගත්තා යම් ප්‍රමාණයක් කරගෙන දැන් මේ ශායීගේ මම කැම්පස් යන්න නැද කෝස් එකක් කරලා මොකක් හරි කරන්න හිටියා නම් මට මේ පාර යන්න දෙන්නේ නැහැ. මේ පාර කොළඹ බයෝ සයන්ස් තාම. මට හිතුණා මේ පාර යන්න. බයෝ සයන්ස් නේ ඉස්කෝලේ පුරුරෙක් කියලා හරි සාමාන්‍ය දැන් ගුරුන්ට ලක්ෂ ගණන් වැටුපම් වෙනවා. මෙහෙම මොකක් හරි ගමන් නැහැ කියලා. ඒත් හිතුණා අපරාධය තව මාසයක් තියෙනවානේ පොඩි උත්සාහයක් දුන්නොත් මට බැරි වෙන්නේ නැහැ. මොකද මගේ ලොකු හීනයක් තිබ්බනේ පල්ලෙහෙන්. ඒක ඉෂ්ට වුනේ නැත්තම් වැඩක් නැහැ. අයි හේතුව අනිත් අම්මලා තාත්තලා යාළුවන්ගේ ළමයි ගිහිල්ලා මට යන්න බැරිනොත් ඒගොල්ලන්ට නෝන්ඩිත් නෙවෙයි ඒගොල්ලෝ අසරණයි වගේ අද දෙන්නේ ඒක. හේතුව මට කොච්චර වියදම් කරනවද? ඔයාලා නිකන් කැලලෙන් ගහලා බලන්න 3500 ක්ලාස් 3ක් අවම යනවා. රිවිෂන්. මාස 12ක් එක 12කට ගිහිල්ලා 12කට කලින් ආෆ්ටර් අවුරුදු 3ක් විතර ලක්ෂ 5 පැනලා ලක්ෂ 5ක ඉක්තර මනක් යනවා. ඔය වියදම් කරන්නේ අම්මලාගේ සල්ලිනේ. ඒගොල්ලොන්ට තිබ්බේ ලක්ෂ 5කට හොඳ වාහනයක් ගන්න. තාත්තා සමහර පොඩි බයික් එකක් පදින්න. තාත්තා ආසාවකදී ලොකු බයික් එකක් පදින්න. තාත්තා වාහනයක් ගන්න ආසාවකදී හැබැයි ගන්නේ නැහැ. දුවලට පුතාලට උගන්වනවා දුන් අරන් දීලා පොත්පත් අරන් දීලා ක්ලාස් ෆීස් ගෙවලා. ඉතින් ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න. නිකන් කොල්ලෝ ටික කැල්ලක් අරන් ගහලා බලන්න ඔයාලට මෙතෙක් ගිය වියදම ආවම ලක්ෂ 3-4 පැනලා දිනවා. හරිද? එතකොට හිතන්න ඒ මුදලට සාධාරණයක් කරේ නැතුව මම මෙහෙම පැනන් ගියොත් ඒක අපරාධයක් කියලා ලොකුවට හිතනවා. ඒක chance තුනම උඩින් ගත්තේ. ඉතින් මේ උත්සාහ කරලා බලන්න මම දැන් ඔයාලා මෙතන ළමෙක් ඉන්නවනේ third shy ඔයාගේ අවසන් පාර ස්පෙෂල් ළමෙක් ඉන්නවනේ ඔයාලා මේ පාර බැරි වුණොත් මේ shy තුන මං කියන්නේ උත්සාහ කරන්න අම්මලාගෙන් කොහොම හරි පර්මිෂන් එක අරගෙන අනිවාර්යෙන් මැච් එක ගහනවා. මේක සාමාන්‍ය ඕලෙවල් මැච් එකක් ගහලානේ ඔයාලා මෙතනට එන්නේ. එතකොට ඔයාලට යමක් පුළුවන් කියලා විශ්වාසය තියන් තමයි එන්නේ. මට මේක පුළුවන් කියලා. එතකොට ඒක බැරි වෙන්නේ නැහැ. මේ සාමාන්‍ය ඒටයි B එනවා වේ ආසන්න වේ හය වැඩි රිසල්ට් දාලා කොල්ලෝ ඔක්කොම ඉන්නේ. අනිවාර්යෙන් පුළුවන්. හරිද? මම කියලා පන්ති එක දෙක ගත්ත පොරක් නෙමෙයි. මම සාමාන්‍ය පන්ති 11න් පල්ලෙහ වගේ හිටියේ. මේ
එන්නම් බෑ. හරිද? හෙනම අමාරුයි. මේ එහෙම ලොකු ඩයල් එකක් නෙමෙයි. ඒ වුණාට ARIB එකක් ආවා. ඉතින් කොහොම වෙලා කොහොම හරි දුන්න රිසල්ට් ඔක්කොම සර්ප්‍රයිස් විදිහට තමයි දුන්නේ කට්ටියට. හරිද? මේක සර්ප්‍රයිස් එකක්. එතකොට ඔයගේ ඉතින් මේ සර් කිව්වා මේ කාලේ පිස්සුවල පිස්සුවේ මිදුනේ කොහොමද කියලා. කියන්න තියෙන්නේ සියල්ලම අත්හරින්න ඕනේ. හරිද? සියල්ලම කියන්නේ ඒක යාළුවෝ කියන කට්ටියට අත්හරින්න ඕනේ. තරහ කරගන්න එපා. තරහ නෙමෙයි. හරිද? හරි තරහ නෙමෙයි සර්. හරිද? තරහ නෙමෙයි. ප්‍රශ්න තියෙන්නේ දැන් මේ සෙට් එකත් එක්කම වැඩ කරන්න ගියාම කරන්න බෑ. ඔයා පුළුවන් නම් තනි වෙන්න බලන්න. මං ගත්ත ඔප්ෂන් එක බෝඩින් එකට ගියා. බෝඩින් වල නිෂ්කලංක අවුලක් නැහැ. එළිය පාඩම් ගන්න අවුලක් නැහැ. ඊට පස්සේ මේ ෂයි එක ලිව්වනේ. ඊළඟ පාර බැලුවා හොස්ටල් යන්න අය. හොස්ටල් එකේ ගියම සෙන් නැහැ. හොස්ටල් එක ඒත් හරියන්නේ නැහැ. කට්ටිය කෑ ගහන සද්ද බද වැඩි. මේ එහෙම අවුලක් නැහැ. ඉතින් ඒක ඔලොස් අයිති යන්නේ ඒකින් එක. ඒ වුණාට මම බැලුවා හරි මේක හිතුව මට තවත් අමාරු වෙනවා. මම ගියා අයත් බෝඩින් එකට. තර්ඩ් එකේ බෝඩින් මං විතර කාමරේ හිටියේ මල්ලියෙන් ගිට ඕල් කරන කින්න තනියම හිටියා ආම්බරන් අත්හැරලා ඔක්කොම තනි වුණා කොහොම හරි මේ මැච් එක ගහන්න ඕවා තනි වෙන්න ඕනේ දැන් බුදුහාමුදුරු වුණත් මේ මැච් එක ගහන්න තනි වුණානේ සියලුම කට්ටිය දාලා ගිහිල්ලා නෑ ඇත්ත තනි වුණා හරිද ඒකයි මම කියන්නේ එතකොට මේ තනි වුණා කියන්නේ මේ දැන් තනියම ජීවත් වෙනවා කියලා නෙමෙයි අර යාළුවොත් ආශ්‍රය තියාගන්නවා ඒක අර ගොඩාක් තියාගන්න නැතුව තමන් පොඩ්ඩක් තනියම ඉඳලා වැඩ කරන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ මේක කරාම මේ රස්සියාව නැති කරන්න පුළුවන් හරිද යාළුවෝ අනිත් එක මොනවාද මත්ද්‍රව්‍යයක් තියෙනවා ඒක සාමාන්‍ය නවත්තන්න බෑ කිසිම කෙනෙක්ට මම දන්න විදිහට නවත්තන්න බෑ හැබැයි ඒක පාලනය කරන්න ඕන කෙනෙක් පුළුවන් පාලනය කරගන්න හරිද මේ මොකද දැන් ක්ලාස් ඇවිල්ලා බොන කොල්ල ඕන තරම් ඉන්නවා අම්මලා සල්ලි ඔයාලගේ අපරාධේ මම නම් ජීවිතේට කරලා නැහැ මේ ක්ලාස් ඇවිල්ලා බොනවා ඉතින් අපරාධයක් මේ ඉතින් මං කියන්නේ මේ සියලු දේවල් අත්හරින්න ඔයාට මේ ඔයාගේ ටාගට් එකට බාධාවක් වෙන සියලුම දේවල් අත්හරින්න හැමදේම හිතන්න ඔයාගට දිනවා කියලා ක්‍රිකට් මැච් බලන පිස්සුවක් දැන් මමත් ක්‍රිකට් මැච් බැලුවා සෑහෙන්න හරිද මතකයි හොස්ටල් එකේ බැලුවා හරිද හොස්ටල් එකේ සෑහෙන්න බැලුවා හරිද එතකොට මේ හොරෙන් බලලා අවසානට හැම මොකක්ම බැලුවා ආසියා කප ඔක්කොම ඒ ලෝල් තියාගෙන හැබැයි මේ ඒව පව අත්තර සෙකන්ඩ් එක මට ක්‍රිකට් දැන් බලන්න සාමාන්‍ය ලොකු ආසාවක් නැහැ මම කියන්නේ ඒ ගොඩක් ඒවල් අත්හරින්න පුරුදු වෙන්න එතකොට ඔයාගේ මේ ටාගට් එක ඔයාලට පේනවා ගොඩක් අර ඔයාගේ බාහිර දේවල් අත්හරිනකොට අනිත් එක මේකේ ළම ඉන්නවා මේ නාට්‍ය බලනවා YouTube එකේ සෑහෙන්න හරක් කියන්න වටන හේතුව මේ මම බැලුවේ බිරු නෙමෙයි හරිද එක එකනාගේ මෙහෙමයි ඔයගොල්ලන්ට ඒක කියන්නේ කමක් නැහැ බැලුවට සාමාන්‍ය බැඳපු මගෙනෙක් වයසක අක්කම්මලා බලන සෑහෙන්න වෙලා කතා හරි මං කියන්නේ පොඩි ළමයි වලට කමක් නැහැ ඔයාලා අත්තරින්න බලන්න ඒ දේ පුළුවන් හරිද? ඒ කියන්නේ එහෙම කරන ළමයි ගොඩක් නැහැ. ඉන්නේ යම් ප්‍රමාණයක් ඉන්නවා. සාමාන්‍යයෙන් මල් කතා බලන සෙට් එකක් ඉන්නවා. මගේ යාළුවෝ ගොඩක් හිටියා මං කියලා සෑහෙන ප්‍රමාණයක් නැති කරගත්තා. හරිද? උන් නැත්තා. එතකොට මේ ඒක නැති වුණාම ඔයාලට අර වගේ ටාගට් එක පේනවා. දැන් ඔය යන්න පැය දෙකක් වැය කරලා නාට්‍ය දෙයක් බලනවා. ඉතින් මේ පැය දෙකට මොකක් හරි ෆිසික්ස් ප්‍රැක්ටිකල් ලැබ් වල මොකද වෙන්නේ? අර ඒවා මම කියන්නේ මේකේ විතරක් ටාගට් එක දකින්න. මේක දකිද්දී ඔයා මේක පොරක් වෙගෙන එනවා. හරිද? ඇත්ත කිව්වොත් අවසාන තර්ඩ් එක ලියන්න මට ඒක සිම්පල්. මට දැවුණා මට බයෝ එක දැවුණා මේ පුළුවන් කියලා. හරිද? ඒ අර ටාගට් එක වෙන්නේ අනිත් හැමදේම අත්හැරි. මගේ ප්‍රොජෙක්ට් වීක් පොයින්ට් එකක් තිබ්බ මේ මම අනම්මනම් හදනවා සෑහෙන්න කියන්නේ. ඒක ඔයස් පොඩි පොඩි කෑලි ප්ලේන් එකක් හදුවා එක එක රිමෝට් එක හදනවා. ඒකත් මම බැලුවා මගේ දුර්වලතාවය. මම මේ ෂයි දෙකේ මේවා කරා මේක කරේ නෑ අත්හැරියා. ඒ මම කියන්නේ සියලුම ඔයාගේ ගමනට බාධාවක් වෙන මොකක් හරි බාධා තියෙනවනේ ඔක්කොම අත්හරින්න පුරුදු වෙන්න ඕනේ. ඒක මුලින්ම ටික ටික කරන්නේ මුලින්ම යාළුවෝ කියන්නේ යාළුවෝ මං කියන්නේ මේ තරහ වෙලා තනියම ඉන්න එහෙම නෙමෙයි. හරිද? මටත් දැන් මෙතන යාළුවෝ සෑහෙන ගණනක් හිටියා. මම ක්ලාස් ආවෙත් යාළුවොත් එක්ක. මම කියන්නේ අර යාළුවොත් එක්ක යාළුවකම තියාගන්න ක්ලාස් එකේ අර ගෙදර ගියාට පස්සේ එතනත් රංජු ගහලා නැත්තම් එහෙම නැතුව සවාදීන වැඩක් කරන්න පුළුවන් ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒක වට ගෙදර බෑ නම් ඔයා ගෙදර වටපිටාවේ බෑ නම් ගෙදර සද්ද බදරින තනි වෙන්න බෝඩි මොකක් හරි හොයන්න බලන්න නැත්තම් මොකක් හරි ක්‍රමයක් හොයන්න. පන්සලකට නතර වෙන්න කිසි අවුලක් නැහැ. මේ අවුරුදු මේ මාසෙ විතරයි. ඊට පස්සේ ඔයාගේ ජීවිතේ සෑහෙන ප්‍රමාණයක් අප් වෙනවා. මේක අප් වුණාට පස්සේ මේ දැන් මේක අප් වුණාට පස්සේ ලොකු මෙච්චර ගහනවා. කොහොම වුණත් සාමාන්‍ය දැන් මේ ඩොක්ටර් කෙනෙක් වුණොත් ඔය ඉංජිනේර් කෙනෙක් වුණොත් ලක්ෂ එපාල වඩි වරක් හම්බ වෙනවනේ. නේ ඌට සල්ලි හොයන්න ඕනේ නැහැ. අපට සාමාන්‍ය ජීවිතය ගෙවා ගන්න. හැබැයි මෙතනින් පැනගෙන මොකක් රට ගිහිල්ලා. රට ගිහින් ලක්ෂ 7ක කොරියන් ගිහිල්ලා හොයයි. ඔයාලම අවුරුදු ගණනක් පස්සේ කෝටි 10ක් හම්බ කරයි. මෙහි ඇවිල්ලා ගෙයක් හදලා, පසාව මැදලා වාහනයක් ගත්තාම ඌ ඔක්කොම වියදම් කරනවා. ඒතකොට මේ රටේ වාටයි ලක්ෂ 7ක වැඩ බොක් කෙනෙක් නැහැ. ඒතකොට ඔයා ආයෙත් හිඟන්නේ කෙනා. ඕන තරම් අහලාදී කොරියන් ගිහිල්ලා හිඟන්න වෙච්ච කට්ටිය. ආයිලා මේ නැති කට්ටිය. ඒක මම කියන්නේ පුළුවන් තරම් බලන්න ලංකාවේ තුලින්ම සර්වයිව් වෙන්න පුළුවන්. මොකක් හරි මේ හොඳ වැටුපක් ගන්න ජොබ් එකකට යන්න. හරිද? මට කියන්න තියෙන්නේ මේ අඩු රිසල්ට් එකක් ඇවිල්ලා තව chance තියෙනවා නම්
අත්හරින්න නැතුව කරන්න කියලා තමයි කියන්නේ. හරිද? ඔයාලට ගුරුවරු ගිය අවුරුද්දේ ගුරුවරු සෙට් නැත්නම් අලුත් ගුරුවරු තෝරගන්න. හරිද? දැන් මම කරේ එහෙමනේ අලුත් ගුරුවරු තෝරගත්තා. ඒක මම කියන්නේ. Taman සෙට් වෙන ගුරුවරයා තෝරගෙන මේ වැඩ ටික කරන්න ටාගට් එක දෙගන්න හැමදේම ඒ ටාගට් එකට බලපෑමක් වෙන සියලු දේවල් අත්හරින්න. හරි ඉතින් ඔක තමයි කියන්නේ. මේ ඉතින් ගොඩක් සතුටුයි මේ ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා හොඳ රිසල්ට් එකක් ගන්න. ඔක්කොම බලාපොරොත්තු වෙන කැම්පස් එකට බලාපොරොත්තු වෙන කෝස් එකට යන්න ලැබෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සර්ටත් බොහොම ස්තුතියි මේ රිසල්ට් එක දුන්නට. මේ ඇත්තකෝ මට මේ ඇඬුණා රිසල්ට් ආපු දවසේ කරු කියන්න ඕනේ හේතුව මම හිතුවේ B එකේ කියලා. මම මෙච්චර රෑන්ක් එකක් බලාපොරොත්තු වුණේම නැහැ. මං හිතුවේ 100 ආසන්න ප්‍රමාණයක් එයි කියලා. මේ ඒකයි කියන්නේ ලොකු සතුටක් අරන් දෙන්නා ගුරුවරයෙක් වශයෙන් ඇත්තම අගය කරන්න ඕනේ. මේ එතකොට අනිවාර්යයෙන්ම ඔයාලත් හිතන්න මෙහෙම මොකක් හරි මේ ගේමක් ගහලා හොඳ රිසල්ට් එකක් දැම්මා නම් නිකන් ඉන්න එපා සර්ලා ඒ කරපු උදව් කරපු ගුරුවරු හම්බෙන්න. මොකද ඒගොල්ලොන්ට ඒක මාර ශක්තියක් එනවා තව ළමයි ප්‍රමාණයක් ඉහළට නංවන්න. ඒක මාර දෙයක්. හරිද? දැන් මට මන් දුර හිටිය ගල් නැහැ. මට ඕන තිබ්බා සර් හම්බෙන්න බෑ දැන් මහන්සි මට එන්න බස් එකම. නෑ මං ආවා. හරිද? එතකොට ඒ හේතුව ඒ ගුරුවරයාට මාර ශක්තියක් තව ළමයෙක්ට දෙයක් තේරෙනවා මෙයා ගුරුවරයාට මාර ශක්තියක් එන ආත්මවිශ්වාසය මම උගන්වන ළමයිට තේරෙනවා කියලා. හරිද? ඒකයි මම කියන්නේ මේ හැමෝම වැඩ කරන්න මේ තමන්ගේ අම්මා තාත්තාව සතුටු කරන්න ප්ලෑන් එකක් ගහන්න මේ ඉතින් සුවතන හැමෝටම හොඳ රිසල්ට් එකක් දාන්න කියලා හරිය. Thank you. ඒතර ඒ නිසා මට හිතුණා ඒ කතන්දරේ වලට ගන්න ලොකු දෙයක් තියෙනවා කියලා. ලොකු වටිනාකමක් තියෙනවා කියලා. අනිත් එක ඉතින් දිස්ත්‍රික් 23 කියන්නේ ගොඩක් හොඳ රෑන්ක් එකක්. ඒතර සාමාන්‍යයෙන් මේ පාර කියන්නේ අපි දැන් රෑන්ක්ස් ගැන කතා කරනවා නම් දිස්ත්‍රික් 2 6 11 11 නම් මේ 6 11 නම් මෙතන හිටියා. මේ එහෙම ඉන්නවා දැන් අපි දැන් මෙතන තියෙන කතන්දරේ ඒක නෙමෙයිනේ රෑන්ක්ස් නෙමෙයිනේ කතන්දරේ රෑන්ක් එකත් ඉතා හොඳයි. අඩුම මට්ටමින් ඇවිල්ලත් තියෙනවා. එතකොට අර ඒක කියන්න තියෙන දේවල් ටික හරියට කිව්වා ඒ කතන්දරේ. පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න ගෙදර කියලා බයෝ ළමයින්ට වැදගත් දේවල් ටිකක් කිව්වා. මේ ඕනේ සබ්ජෙක්ට් එකකට වැඩ කරන්න ජීවිතය හදාගන්න දේවල් ටිකක් කිව්වා. අර බොහොම මේ සියලු ළමයි නියෝජනය වෙන්න ඒ කතාව වෙනවා. සියලු ළමයින්ගේ ඉඳන් තැන ඉඳන් ඒ කතන්දරේ කිව්වා. ඒත් ඕනේ කෙනෙක්ට මේක වෙනස් කරන්න පුළුවන්.